අදත් අලුත් පාඩමක් වෙනද වගේම තමයිනේ හැමදාම ඉතින් අලුත් පාඩම්නේ. තවමත් කතා කරමින් ඉන්නේ ගිය වීඩියෝ එක වගේම තමයි der connector නැත්නම් die connectoren ප්ලූරල් වලින් නේ වීඩියෝ 530ක් විතර දාලා තිනවා. ඉතින් අපි බලමු අද මොනවද කතා කරන්න කියලා. connectoren වල B1 B2 පාවිච්චි කරනවා භාවිතා කරනවා එදිනෙදා ජීවිතේ වගේම එක්සෑම් වලට die connectoren. උදාහරණයක් deshalb කියන්නේ therefore බහුලව පාවිච්චි කරන එකක්. මේවා එක්සෑම් වලට වගේම එදිනෙදා ජීවිතේ වාක්‍ය තනනකොට අවශ්‍ය වෙනවා. deshalb නැත්නම් deswegen නේ deswegen darum මේ deshalb කියන එක therefore වගේම deswegen කියන්නේ therefore නැත්නම් because darum කියන්නේ that's why because වලටත් වැටෙනවා. ඒ තුනම නිකන් එක විදියට වගේ තියෙන. එම නිසා මක් නිසාද එම නිසා. හරි? එකම අර්ථයකට ගන්න පුළුවන් පොඩි වෙනස්කම් තියෙනවා. nachdem කියන්නේ after. nachdem ඒකෙන් පසුව. ඊට පස්සේ තියෙනවා while කියන්නේ because. das කියන්නේ that ඒ නැත්නම් ඒක. ඊට පස්සේ තියෙනවා obwohl true කෙසේ වෙතත්. ඊට පස්සේ während සමහර විට ඕගලන්ට මේක අලුත් වචනයක් වෙන්න පුළුවන්. während කියන්නේ ඒ අතරතුර නැත්නම් ඒ අතරතුර කරන දෙයක් අතර. sidedim කියන්නේ එතෙන් සිට sidedim එදා පටන් කියනවා වගේ අර්ථයකින්. මෙන්න මේ ගැන තමයි අද කතා කරන්න යන්නේ උදාහරණත් සමග. ඉතින් අපි බලමු වැඩි කාලයක් ගන්න නැතුව Hauptsatz වලින් කතා කරනකොට ඒතකොට දෙකම Hauptsatz. එතකොට ඒකේ අපි කතා කරනවා deshalb therefore es regnet deshalb bleibe ich zu Hause. ඒ කියන්නේ දැන් වහිනවා නැත්නම් වහිනවා ඒ නිසා මම ගෙදර ඉන්නවා. ඒක කියන්නේ es regnet deshalb bleibe ich zu Hause. ඉතින් මේක දිනපතා හැමදාම වගේ මේක අවශ්‍ය කරන කාරණයක්. ඉතින් මේ deshalb කියන එක ඔබට නිතර පාවිච්චි කරන්න වෙයි. Ich bin müde deshalb gehe ich ins Bett. මෙතන කාරණා දෙකක් තියෙනවා. Ich bin müde කියන්නේ Hauptsatz එකක්. ප්‍රධාන වාක්‍යයක්. deshalb gehe ich ins Bett. අන්න ඒක නිසා මම ඇඳට යනවා. ඒකත් ඇවිල්ලා මොකද්ද? ප්‍රධාන වාක්‍යයක්. ඒකට තමයි මේ Hauptsatz HS කියලා කියන්නේ. Hauptsatz. Ich bin müde deshalb gehe ich ins Bett. මට මහන්සි ඒ නිසා මම නිදා ගන්න යනවා. පැහැදිලිද? ඕකේ. ඔබ යම් කිසි දෙයක් දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම පිනක් දහමක් කරගන්න කැමති නම් ඔබ හිතනවා නම් තව කෙනෙකුට මේක අවශ්‍ය වෙයි කියලා. නේ? ජර්මන් භාෂාව ස්ටඩි කරන ඒ පින කරගන්න පුළුවන් ෂෙයා කිරීමෙන්. ඒක නිසා ෂෙයා කරන තැනට මොකද මේක අපි ජීවිතුන් අතර ඉන්නකොට විතරයි මේක පාවිච්චි කරන්නේ. අපි යනකොට මේවා ගෙනියන්නේ නැහැ. යනකොට මේවා දීලා යන්න ඕනේ. දන්නවනේ? බෞද්ධ දර්ශනය එහෙම කියනවනේ බදා ගන්න එපා බෙදා ගන්න. Es regnet deswegen bleibe ich zu Hause. වහිනවා ඒ නිසා මම ගෙදර ඉන්නවා. එහෙනම් deswegen මේකටත් පාවිච්චි කරන්න පුළුවන්. Sie ist krank deswegen fehlt sie heute. ඇයට අසනීපයි ඒ නිසා ඇය අද නැහැ. ඒ කියන්නේ absent එකක් නේ. Sie ist krank deswegen fehlt sie heute. Alles klar? Speed වැඩිද? Speed වැඩි නම් 3-4 සැරයක් නවත්තලා අහන්න. හරි? Okay. Darum es regnet darum bleibe ich zu Hause. එතකොට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. deswegen deshalb වගේ darum es regnet darum bleibe ich zu Hause. වහිනවා ඒ නිසා මම ගෙදර ඉන්නවා. Der Akku ist leer. Darum funktioniert mein Telefon nicht. මොකද ඒකේ බැටරිය ඉවරයි. දැන් කරන්ට් එක නැහැ. ඒ නිසා මගේ දුරකථනය ක්‍රියා කරන්නේ නැහැ. Der Akku ist leer. Leer කියන්නේ empty. Darum funktioniert funktioniert mein Telefon nicht. Das Telefon නිසා meine නෙමෙයි mein Telefon. Yeah? Good. එන අපි තව එකක් බලමු. Nachdem කියන්නේ after. යමක් කරලා ඊට පසුව. Ich komme zu dir nachdem ich aufgegessen habe.
මම කාලය ඉවර වුණාට පස්සේ ඔබ ළඟට එන්න. Ich komme zu dir මම එන්නේ ඔබ ළඟට nach dem ich aufgegessen habe. මං කාලය ඉවර වුණාම. ඔක්කොම කාලය ඉවර වුණාම මං එන්න. ඒ කියන්නේ zuerst esse ich මම ඉස්සෙල්ලා කනවා dann komme ich zu dir කියලා අර්ථය. පැහැදිලිද? කනෙක්ටෝරන් එකකදී කොමා පස්සේ මෙහෙම කියන්න පුළුවන්. මුලින්ම මම කාලය ඉවර කරන්නම් ඊට පස්සේ ඔබ ළඟට එන්නම්. alles klar? පැහැදිලිද? ඉතින් මේවා ඔබට එක්සෑම් එකට අවශ්‍යයි B1 B2 වගේම කතා බහටත් ඔබ ලේසන් කරනකොට විතරක් නෙමෙයි hören schreiben වගේම ස්ප්‍රෙෂන් වලදී ඔබ මේවා පාවිච්චි කරොත් ඔබට ලකුණු තියෙනවා. වෙනම ලකුණු කනෙක්ටරන් පාවිච්චි කරොත්. nach dem ich bin zur Arbeit gegangen nachdem ich einen Kaffee getrunken hatte. මම කෝපි එකක් බිව්වට පස්සේ වැඩට ගියා. දැන් මම විස්තරයක් කරනවා වෙච්ච දෙයක් ගැන. එන එක past tense එකෙන් තමයි එන්නේ නේ? Ich bin zur Arbeit gegangen nachdem ich einen Kaffee getrunken hatte. Had කියනවා වගේ. Ich bin zur Arbeit gegangen nachdem ich einen Kaffee getrunken hatte. Es ist Plusquamperfekt එකෙන් එන්නේ. අරගම තමයි නේ? මේකක් නැහැ. ඉතින් මේකත් ඔබ මතක තියාගන්න හුඟක් ඒගොල්ලෝ මේක පාවිච්චි කරනවා. ඒතකොට අපි දැනගන්න ඕන. මම කෝපි එකක් බිව්වට පස්සේ වැඩට ගියා. නේ? හරිද? දෙපාරක් දැම්මේ මේක මේ අවශ්‍ය වෙනවා නිතර. Weil කියන එක හුඟක් ඒගොල්ලෝ දන්නවා because ich bleibe heute zu Hause weil es regnet. ඒ උදාහරණෙම ගත්තොත් අද වැස්ස නිසා මම ගෙදර ඉන්නවා. Sie lernt fleißig weil sie gute Noten haben möchte. Fleißig කියන්නේ කාර්යශීලීද? කාර්යශීලී නේ? Sie lernt fleißig. හරි උනන්දුයි. weil sie gute Noten අවශ්‍ය නම් එහෙනම් මම හොඳට ඉගෙන ගන්න ඕනේ. Er geht früh ins Bett weil er müde ist. එතකොට null position එකේ තමයි connector තියෙන්නේ නේ? හරිද? alles klar. ඔව් වේසට පත්ව සිටින නිසා ඔව් ඉක්මනින් නින්දට යයි. Er geht früh ins Bett weil er müde ist. ඉතින් මේවත් ඔබ කල්පනා කරන්න ඕනේ er gehen කියන එක මොකද er geht conjugation නේ? er sie es geht. Ich gehe du gehst. ඒවත් ඉතින් තියෙන්න ඕනේ. මොකද මේ B1 level එකේ ඒවා දැනගන්න ඕනේ. alles klar? okay. තව එකක් බලමු. මම මේ ඉක්මනට කියන්නේ වීඩියෝ එක දික් වෙන්නේ නැති වෙන්න das දාපුවාම es freut mich dass du heute kommst නේ du ආපම st එකක් එනවා kommst ක්‍රියාපදයට ඔබ අද එන එක ගැන මට සතුටුයි es freut mich ich denke dass er zu spät kommt මම හිතනවා එයා පරක්කු වෙලායි කියලා නේ ich denke dass er zu spät kommt ich hoffe dass du bald wieder gesund wirst ඔබ ඉක්මනට සනීප වෙයි කියලා මම හිතනවා ich hoffe I hope dass du bald wieder gesund wirst නේ ඒක ප්‍රාර්ථනාවක්. එතකොට මේ das එකත් හරි අවශ්‍ය කරන කනෙක්ටෝරන් එකක්. ඉතින් ඒකත් මම දැකලා තිනවා එක්සෑම් පේපර්ස් වල දාලා තිනවා. එන තව උදාහරණයක් අපි බලමු obwohl even though කියන එක. Ich gehe schwimmen, obwohl das Wasser kalt ist. මම නාන්න යනවා obwohl ඒ වුණත් වතුර සීතල වුණත් මම නාන්න යනවා. වතුර සීතල වුණත් මම පීනන්න ගියා කියන අර්ථය. ඊට පස්සේ දෙනවා obwohl es regnet. ඒතර obwohl කොමා එකෙන් පස්සේ null position එකට එන්නේ නැතුව පළවෙනි position එකට එනවා. එහෙම කියන්නත් පුළුවන්. obwohl es regnete machen wir einen Spaziergang. වැස්ස තිබුණත් අපි ඇවිදින්න ගියා. වැස්සෙත් අපි ඇවිදින්න ගියා කියන අර්ථය. alles klar? තේරුණාද? obwohl er müde war, he was, ne? arbeitete er weiter. ඔහු වේසට පත්ව සිටියත් ඔහු දිගටම වැඩ කළාය. මහන්සි ඒත් වැඩ කරනවා නේ? සමහර ඒගොල්ලෝ ඉන්නේ වැඩ කරන්න පෙරේතේ ඒගොල්ලෝ නේ? ඒගොල්ලෝ එහෙම තමයි නේ? වේස වුණත් නිදිමත වුණත් වැඩ කරනවා. ඒක තමයි ඒ රටවල් දියුණුව. ඉතින් අපේ රටෙත් එහෙමයි. අපේ රටේ ඒගොල්ලන්ට ජර්මනි ඒගොල්ලෝ කියනවා මෙහෙම කතාවක්. කනකොට දාඩිය දානවලු ලංකාවේ ඒගොල්ලන්ට.
කනකොට දාඩිය දානවලු. ඒ කියන්නේ කන්න හරි උනන්දුයි. කන්න හරි උනන්දු වෙලා ඒක මේ සෑහෙන උනන්දුවෙන් ඒක ඒ වැඩේ කරනවලු. එතකොට දාඩිය දානවලු. කනකොට දාඩිය දානවලු. හැබැයි වැඩ කරනකොට මොකද වෙන්නේ? වැඩ කරනකොට ඒගොල්ලන් ෆ්‍රීස් වෙනවලු. ඒ කියන්නේ සීතලයිලු. මොකක්ද ඒකේ තේරුම? නේ? කැමතිද කමෙන්ට් එකක් දීලා කනකොට දාඩිය දානවා වැඩ කරනකොට වෙවුලනවා. සීතලේ වෙවුලනවා. මොකක්ද ඒකේ තේරුම? අර්ථය තමයි වැඩ කරන්නේ නැහැ කියන එක. වෙන මොකුත් නෙවෙයි. හරි. ඒ ආසියාවේ ඒගොල්ලොට යුරෝපයේ ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. අපි කම්මැලි. ඉතින් ඒවට හේතු ඇති එක විවිධ හේතු ඇති. එක හේතුවක් තමයි රස්නේ. නමුත් අපි පැය 8ක් වැඩ කරන්නේ නැහැ. අපි වැඩ කරන්නේ පැය 6යි. සමහරවිට පැය 5මාරයි. ඉතුරු ඒවා අපි පෞස වලට ගන්නවා. ඉතින් මිනිස්සු සෑහෙන සල්ලි වියදම් කරනවා. ඉතින් රටක් ස්වයංපෝෂි දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අවුරුදු 50ක් තිස්සේ ලංකාවට කියන්නේ දියුණු වෙමින් පවතින ආර්ථිකයක් නැත්නම් රටක්. අපි කම්මැලි. නේ? ඒකනේ අර වොකේෂනල් ට්‍රේනින් එකක් ඉගෙන ගන්න නැතුව තාත්තා ත්‍රිවිල් එලවනවා පුතාට ත්‍රිවිල් එකක් කරන් දෙනවා. හැබැයි නැහැ ගන්නනවා හයර් නැහැ කියලා. එහෙම නේ. ත්‍රිවිල් එලවන්නේ ජොබ් එකක් කරන අතරතුර පාර්ට් ටයිම් එකක් ඇටියට. ඒක තමයි ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔය ජර්මනිය වගේ රටවල් වල ඩොක්ටර්ස්ලා ඉන්නවා. නැත්තම් ඉන්නවා මේ ලෝයර්ස්ලා, නැත්තම් ඉංජිනේර්ස්ලා. ඒගොල්ලෝ ස්ටඩි කරන අවුරුදු 3-4. ඒ ස්ටඩි කරන අතරතුර ඒගොල්ලෝ දවසකට පැය 2ක් ටැක්සි එලවන. ඒක අතරතුරු ජොබ් එකක්. ඒක මේ ජොබ් එකක් නෙමෙයි, වෘත්තියක් නෙමෙයි. ඒක මේ සාමාන්‍යයෙන් හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඒක ඉතින් වෙච්චර විශේෂත්වයක් නැහැ. දැන් සමහර ඒගොල්ලෝ කියනවා හරි මහන්සි වෙලා ඇඟපය මොන දෙහෙලවිල්ලක්ද? ඒකෙන් ඇඟපත හැලවන්නේ නැහැ. ඇඟපත හොලවනවා නම් ඔන්න යතු ගානවා නේ, වෙල්ඩින් කරනවා, නැත්නම් මේ බදාම අනනවා, කොන්ක්‍රීට් අනනවා. අන්න ඒක තමයි නේ. ඒකනේ ඕගොල්ලෝ ජර්මනියට යන්නේ. එහෙම නේ. නෑ ඕගොල්ලෝ යනවා ඔබ්වෝල් කියන එක ඉගෙන ගන්න නේ. Ich gehe schwimmen obwohl das Wasser kalt ist. obwohl es regnet. මෙන්න මේවා පදනම් කරගෙන තමයි මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ දියුණු වෙමින් පවතින රටක් නෙමෙයි, අපි ඇවිල්ලා දියුණු වෙමින් පවතින රටක්. ඇයි ඒ? හිතලා බලන්න. කමෙන්ට් එකක් දෙන්න. ඔබ හිතන විදියට. Ich höre Musik. මම මේකට හරි ආසයි. während. මේක හුඟක් ඒගොල්ලෝ උච්චාරණය කරන්න මම දන්නේ වැරදිට උච්චාරණය කරන නිතර උම්ලවුට් එක ඇවිල්ලා හැමතිස්සෙම යන්න. umlaut කියන එක während. Ich höre Musik während ich putze. ඒ කියන්නේ මම යමක් කරන අතරතුර නැත්නම් කරන ගමන් මම පිරිසුදු කරන අතරතුර සංගීතයට සමන් දෙමි. ඒ කියන්නේ හෙඩ්සෙට් එකක් දාගෙන මම පීදනවා. හොදනවා. පුත්සන් කරනවා. පැහැදිලිද? Okay. Während ich koche, මම උයන ගමන් höre ich Musik. මම උයද්දී සංගීතයට සමන් දෙනවා. එහෙනම් දෙකක් එකපාර කරන්න පුළුවන් නේ. එමනේ. උගක් ඒගොල්ලෝ කරනවා සමහරවිට 4ක් කරන ඒගොල්ලෝත් ඉන්නවා නේ. ඉතින් පොඩි වෙලාවක් යනකොට හිතෙනවා, තේරෙනවා, අනා ගන්නවා කියලා ඒක වෙනම කතාවක්. Während ich möchte, höre ich Musik. Er liest ein Buch, während er arbeitet. එයා වැඩ කරන ගම පොත් කියනවා. ලොක්කා දැක්කා නම් ඉතින් බෙල්ලෙන් ඇදලා එළියට දාන්නේ. මොකද හේතුව? පඩි දෙන්නේ පොත් කියවන්න නෙමෙයි නේ, ජොබ් එක කරන්නේ. Er liest ein Buch, während er arbeitet. Alles klar? ඇද්ද? කම්මැලිද? එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ. තව එකක් කරමු. Seit wann ist das Leben besser? කවද ඉඳලාද ඔබේ ජීවිතේ වෙනස් වුනේ? ජීවිතේ යහපත් උනේ කවදා ඉඳන්ද? කවදා සිටද? Seit wann? Since when? Ist das Leben besser? ඒකට පිළිතුරක් වශයෙන් අපිට කියන්න පුළුවන් seitdem එක දාලා. Mein Leben ist viel besser, seitdem ich in Hamburg lebe. මගේ ජීවිතේ වෙනස් වුණා මම හැම්බෝග් වල ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ. නේ? අර හාබර් එක තියෙන්නේ හැම්බෝග් පැත්තේ නේ. නෝත් එකේ. අර ලුණු ගතියට දන්නේ නැහැ නේ. ජීවිතේ වෙනස් වෙලා. මම හැම්බෝග් වලට ගියාට පස්සෙ මගේ ජීවිතේ ගොඩක් යහපත් වුණා. වෙන කරුණුත් ඇති නේ. අර ගෑන් ළමෙක් එහෙම හම්බ වෙලා නේ. පිරිමි එක්කෙනෙක් ගෑන් ළමෙක්, ඒ වගේම ගෑන් ළමයට පිරිමි එක්කෙනෙක්, ඒ වගේ මොන හරි එකක් වෙන්නත් ඇති. මම හැම්බෝග් වලට ගියාට පස්සුව එහෙනම් කියන්න ඕනේ my Leben is viel besser seitdem ich in Hamburg lebe. තව කැලලක් ඕනනම් දාන්න පුළුවන් my Leben is viel besser geworden past tense. මේ werden එකේ geworden seit ich in Hamburg lebe. Seit wann lerne ich Deutsch? Seit wann?
ඔබ කොච්චර කල් සිට ජර්මනි ඉගෙන ගන්නවාද? Ich lerne Deutsch seitdem ich in Deutschland lebe. මම ජර්මනියේ පදිංචිකාරයෙක් හැටියට මම එදා ඉඳලා ජර්මනි ඉගෙන ගන්නවා. Alles klar? Okay. ඇද්ද? නතර කරමු. Okay. Seit wann lieben Sie Ihre Frau? අමාරු ප්‍රශ්නයක්. ඔබ ඔබගේ බිරිඳ කොපමණ කාලයක සිට ආදරය කරනවද? සමහර වෙලාවට මතකත් නෑ මුල් කාලේනේ. Ich liebe sie කියන්නේ ඇය භාර්යාව පෙම්වතියනේ. Seitdem wir uns das erste Mal begegnet sind. Begegnet කියන්නේ මුණ ගැසෙනවා. Begegnet. Erste Mal, first time. Ich liebe sie, seitdem wir uns das erste Mal begegnet sind. පැහැදිලිද? ඔබට මේවා ඉන්ට්‍රස්ට්ද? තාම විවාහ වෙලා නැද්ද? ඉක්මනට විවාහය කරගන්න. මොකද හැමදාම මිනිස්සුන්ට සන්තෝෂෙන් ඉන්න බෑ. කවදා හරි බඳින්න ඕනේ කියලා ජර්මනියේ කතාවක් තියෙනවා. Seit wann arbeiten Sie schon in dieser Firma? Ich arbeite hier, seitdem ich verlobt bin. ඒ මොකද්ද? Ich arbeite hier මම මෙතන වැඩ කරනවා seitdem since ich verlobt bin. මොකක්ද මේ verlobt කියන්නේ? විවාහ ගිවිසුමකට යනවා. ඒ කියන්නේ engage. වෙන මොකුත් නැහැ. ලොකු දෙයක් නෙමෙයි නේ. එහෙනම් අපි මේක කරලා නතර කරමු. ඔයගොල්ලෝ දැන් සන්තෝෂත් ඇති කියනවා ඉවරයක් නැහැ නේ. Wie lange liegen Sie jetzt schon im Krankenhaus? කවද ඉඳලාද ඔයා මේ Krankenhaus එකේ ඉන්නේ? Wie lange liegen Sie jetzt schon schön නෙමෙයි schon already im Krankenhaus, in dem Krankenhaus. Ich liege im Krankenhaus. එතකොට මේ ප්‍රශ්نين අපිට පිළිතුර ගන්න පුළුවන්. Ich liege im Krankenhaus. ඇයි මෙතන තියෙනවා liegen Sie? Ich liege මෙතන conjugation වල ich දැම්මම ge වෙන්න ඕනි. Im Krankenhaus ඒකම දානවා මෙතනට. Komma seitdem ich den schweren Arbeitsunfall hatte. Schweren කියන්නේ dangerous නැත්නම් difficult අමාරුයි. නේ හුඟක් අමාරු ඒකයි. ඒ Arbeitsunfall කියන්නේ වැඩ කරනකොට වෙන මොකද්ද? උන්ෆල් එකක්. emergency reason එකක්. මොන හරි ප්‍රශ්නයක්. උන්ෆල් එකේදී මගේ අත කපලා යනවා. ඒ කියන්නේ වැඩ කරනකොට ඒකට කියනවා Arbeitsunfall කියලා. ඉතින් ඔබ කවදා හරි වැඩ කරන්න ගියාම ජර්මනියේදී මේවා අවශ්‍ය වෙනවා. දැන් ඉඳලම ඔබ දැනගත්තොත් ඉතින් you are lucky. එහෙනම් alles Gute, bis bald und tschüss.